හරි. දැන් මේ තමයි 2025 පේපර් එකේ ආපු ත්‍රිකෝණමිතියේ ආපු අවසාන C කොටසට ආපු කොටස. ඒතර මම දැක්ක YouTube එකේ මේ වෙද්දි නම් හැබැයි මම අපි උදේ පන්තියක් කළා. මේ උදේ පන්තියේදී අපි පේපර් එක ගණන් කීපයක් හැදුවා. YouTube එකත් TikTok එකත් මොකක් හරි කරලා අප්ලෝඩ් කළේ නෑ. මම දැක්ක YouTube එකේ මම බැලුවා කිසිම කෙනෙක් මේ කොටස තාම හදලා නැති නිසා මේක ෆස්ට් ටයිම් තමයි මේ කොටස හදන විදිය කාට හරි කෙනෙකුට මේ පා පේපර් එක ලිව්වා නම් එයා ඩබල් චෙක් කරගන්න පුළුවන්. මම දැක්ක මට ළමයි කීප දෙනෙක් කිව්වා එයාට මේකට ගොඩාක් දිග ගොඩක් සෑහෙන්න ගියයි කියලා කිව්වා මේ කොටස හදන්න. මේකේ තියෙන්නේ x හා y කියන එක කෙනා විසඳන්න. හරි. දැන් අපි බලමු මොකද්ද මේකේ කතන්දරේ කියලා. මේකේ අර සාම්ප්‍රදායික විදියට ඉන්වර්ස් ගානක් නෙමෙයි මේ ඇවිල්ලා තියෙන රටාවෙන් එළියට ගිහිල්ලා තියෙන්නේ. මුලින්ම තේරුම් ගන්න sin inverse හරි cos inverse හරි tan inverse හරි කියන්නේ සරලව කෝණයක්. එහෙනම් මේ කෝණට සමානයි කියලා දීලා තිනවා. අපි මේ දෙකම θ කියලා හිතමු. හරි. එතකොට sin inverse මූල x සමානයි θ නම් sin θ කියලා කියන්නේ මූල x. cos inverse θ සමානයි y නම් cos θ කියලා කියන්නේ මූල y. මෙතනින් පස්සේ කෙනෙකුට හිතන්න පුළුවන් sin වර්ග θ ධන cos වර්ග θ සමාන 1යි. ඒ කියන්නේ x ධන y සමානයි. sin වර්ග θ කියලා කියන්නේ x. අයි මේ වර්ග වෙනවනේ. ඒතකොට වර්ගමූල ගැලවෙනවා. එහෙනම් x ධන y සමාන 1යි. මේක මෙහෙම ගත්ත කෙනෙකුට නිකන් බයක් වගේ හිතනවා නම් sin θ කියලා කියන්නේ මූල x නම් ත්‍රිකෝණයක් දාලා බලන්න. sin θ කියලා කියන්නේ මූල x නම් අපිට මේක සම්මුඛ පාදයේ බෙදීම කරන විදිහට ගන්න පුළුවන්. ඒතකොට cos θ වෙන්නේ 1 කරන x ගේ වර්ගමූලය. එහෙනම් cos θ වෙන්නේ 1 කරන x ගේ වර්ගමූලය නම් දෙපැත්තම වර්ග වලට පස්සේ 1 කරන x සමානයි y කියලා එනවා. x ධන y සමානයි 1යි කියන සම්බන්ධය එහෙම ගන්නත් පුළුවන්. කොහොම හරි ওই පළවෙනි සමීකරණය නම් හරි ඉක්මනට කට්ටිය අරන් තිබ්බා. එතන නෙමෙයි ප්‍රශ්නේ. දැන් අපිට x හා y අතර එක සමීකරණයක් සම්බන්ධයක් කරලා තියෙනවා. එක සම්බන්ධයකින් අපිට දෙන්නම හොයන්න බෑ. මොකද මේක සර සමන්න නෙමෙයිනේ. එකකින් දෙන්නම හොයන්න බෑ අපිට. හරි. එහෙනම් අපිට දැන් පළවෙනි සම්බන්ධය එනවා x ධන y සමානයි 1යි. ඒක ආවේ මේ පළවෙනි දීලා තියෙන தත්ත්වය. මේක දෙවෙනි සම්බන්ධය ගද්දි කට්ටිය සෑහෙන්න දුර ගිහිල්ලා තිබ්බා. මේක A මේක B අරය C අරය D කියලා දාලා ලොකු දෙයක් කරලා දෙමු මං හිතන්නේ ඒක අපරාධය එහෙම කරගත්තා. ඇයි පුතේ මේ බලන්න අපි ඉගෙනගෙන තියෙනවා tan inverse හරි sin inverse හරි cos inverse හරි කියලා කියන්නේ කෝණයක් නම. ඔයාලට මේක පේන්න ඕනේ tan ඇතුලේ තියෙන්නේ A ඍණ B. මේකේ tan ඇතුලේ තියෙන්නේ C ඍණ D. එහෙනම් tan A ඍණ B ප්‍රසාරණයේ පාරින්න උනුත් දන්නවා tan A ඍණ tan B බෙදීම 1 ධන tan A tan